Papa, අපි කොහෙද යන්නේ? නාන නෙවෙයි. බීච්. බීච්. මෙන්න මේ වගේ එකේ තමයි අපි හිටියේ. මේකේ තමයි අපි හිටියේ. මේ තියෙන්නේ කාර් පාක් එක මාබල් බීච් එකේ. අපි දැන් යන්නේ මාබල් බීච් එකට. උඩ කොට ගන්නවද මම අච්චර දුවන් යන්නේ. මාම ඉල්ලගන්න මම දෙන්න. Hello, welcome to our YouTube channel. ඉතින් අපිව subscribe කරන්න, bell icon එක click කරන්න, විදාන වීඩියෝස් එතකොට ඔයාලට miss වෙන්නේ නැහැ. comment කරන්න අපේ අඩුපාඩු. ඉතින් ඔන්න අපේ තුන්වෙනි දවස අද අපි ගෙදර යන දවස. ඒ හින්දා උදේම අපි බීච් එකට ආවා අවසාන වතාවට. මාබල් බීච් තමයි ආවේ. ඒකේ රැල්ල නැහැනේ. ඒක නිකන් අර වැවක් වගේ. ඈතින් නැවක් පේනවා. සෙනඟ අඩේනේ. අපි ඊයේත් ආවා. ඊයේ වීඩියෝ කරන්න බැරි වුණා, ෆෝන් එක ගන්න ආවෙ නැහැ. ඉතින් අද ෂාන් විතරයි නාන්නේ. මම මෙහෙට වෙලා ඉන්නවා. මොකද මට අද නාන්න බෑ වගේ. ඊයේ උඩ වෙලාවක් නෑවා අපි. Auntie Anna, అవును అంటే మాట్లాడన్న పడుతుందా అటు అటు కందే అటు కందే යන්න ඉතින් brightness වැඩි කරන්න බලන්න. ඒක ආතනේ. ඉන්න.
මම මෙතනට වෙලා හෝටල් එකේ චිල් එකේ හිටියා. ඉතින් මෙතන ෂෝ ඉතින් තනියෙන් ඉන්න මම ගොඩක් කැමතියි. කොහොමත් ඔයාලට මම කිව්වනේ ෂාන්ගේ කරදරේ මෙතන තනියෙන් ඉන්නේ හොඳයි. පැය ගාණක් එයාලා නෑවා. ඊට පස්සේ අපි දැන් යනවා. අත ලස්සන බෝකනීලා පඳුරු වගේක් තියෙනවා. මත් හරි ආසයි ඒවා හදන්න. ගෙදර හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි කබාන එක ළඟට ආවා. ඉතින් මෙතන මේ ඉද්දි මට අර රොබින්සන් නන්දරේ මතක් වෙනවා. ඔයාලා ඒ කතාව බැලුවා නේද? සයුරේ ජීවිත නැව් පෙරලි මුතු සොයනාය කොහිද පනනල පාදා චූටි කාලේ අස්සට හරි ආදරෙන් බලපු කතාවක් අනේ. හැමදාම හවස ටීවී එක ළඟට ගිහිල්ලා රොබින්සන් නන්දරේ බලන් ඉන්නවා. ඉතින් ඔයාලට මතකද ඒ අතීතේ? මෙතෙන්ට ආවොත් මට ඒක තමයි මතක් වෙන්නේ. ඒ කතාව හරිම ලස්සනයි. ඉතින් අපි වීඩියෝස් ගත්තා, ෆොටෝස් ගත්තා. ශාන බලෙන්ම තමයි ෆොටෝස් ටිකක් ගන්න කැමති කරගත්තේ. එයාට දැන් අර මහන්සි වෙලා නාලා නිදිමතේ එහෙම හිටියේ. මේ අඳුමට මං ජිම් පප්පා වගේ නේද අනේ. මං දැතෝ ඒක දැක්ක එඩිට් කරන්න. ෆයිනලි ඔන්න මට හම්බුණා සීට් එක. නැතන් කට්ටිය ඉතින් මට ඉඳ ගන්න හම්බෙන්නේ නැහනේ. මෙතන ෂෝ යන්නේ. බලන්නකෝ. ෆොටෝ ෂූට් එකක් කරන්න හැම පරුවනේ. දූපතක අතරමං වෙලා වගේ තමයි දැනෙන්නේ. අනේ ඔන්න යන්න වෙලාවත් හරි. ඒ වුණාට මට මෙතන දාලා යන්න ලෝබයි. මොකද ඇත්තටම අපි දැන හිටියේ මේ වගේ තැනකට එන්නේ කියලා. ඉස්සරහා ගෙදර මේ ඇන්ටි කතා කරාම අපිට යන්න එන්න කියලා. ඉතින් ඇත්තටම හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක් අපි දැන්නට හම්බ වුණා. Bye bye. අපි යනවා. Bye bye. ලස්සනම තැන bye. අපි යනවා. ඔන්න අපි දවස් 2-3කට පස්සේ යන්න තමයි හදන්නේ. එතකොට හරි දුකයිනේ. එනවා වගේ නෑ යන්නේ එක. ඉතින් කට්ටිය බෑග්ස් එහෙම කායකට දා ගන්නවා. අපි චූටි කායක පැක් කළා වගේ තමයි. ඒ වුණාට ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක මරුවට තිබ්බා.
එච්චර ප්ලෑන් කරන්න නැතුව එන තැන් ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් ඒ අයියලා එයා ෆෝස් එකේ අයියගේ කට්ටිය අපිට හොඳට සැලකුවා ගන්න. මේ හරි නිදහස් නේ. බීච් එකට ගිහලා ආයේ ආපහු දවස් 4ක් බයි බයි. ඔව් ෂෝර්. බයි බයි. නාලකෝටාගේ ඊළඟ අවුරුද්දේ ආයේ කැම්ප් එක කොල්ලොත් කැමති වෑම කාටිනේ මේ පුතේ නාලකෝටාගේ ආයේ ඊළඟ අවුරුද්දේ ඊළඟ අවුරුද්දේ තමයි ආයේ. එතකොට ඉතින් අපිට සල්ලි තව එකතු කරගන්න කල් තියෙනවනේ. ඔව්. අපි හැමදාම ඉතින් එන්නේ නැහැ. එන්න හොඳ. එතකොට මේ ගොඩක් අය එක්කන්